හැලෝ කොහොමද හැමෝටම ඉතින් ඔන්න මම අද vlog එකකින් අරගෙන ආවේ මගේ පළවෙනි කේබල් කාර් එක්ස්පීරියන්ස් එක ගැන. ඉතින් මේ එක්ස්පීරියන්ස් එක මට ගන්න පුළුවන් වුණේ මම මගේ සමර් වැකේෂන් එකේ වොන්ජු වලට ගිය වෙලාවේ. ඉතින් මේ වොන්ජු වල ඔයාලට බලන්න තියෙන්නේ අතරම ලස්සන වගේම දිගම බ්‍රිජස් දෙකක්. ඉතින් මේ බ්‍රිජස් බලන්න උඩට යන්න ඔයාලට පොන්නම් පයින් යන්නත් පාරක් තියෙනවා. හැබැයි මේ කේබල් කාර් එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් නම් ඒක මං හිතනවා ගොඩක් වටිනවා කියලා. ඉතින් මගේ පළවෙනි කේබල් කාර් එක්ස්පීරියන්ස් එක වුණ නිසා මම පොඩක් බයෙන් තමයි ගියේ. හැබැයි ඔයාලට පේනවා ඇති මේ ලස්සන වීව් එක දැක්කහම නම් මගේ බය ඇත්තටම නැති වෙලා ගියා. ඉතින් ඔයාලත් බලන්නකෝ මේ ලස්සන වීව් එක දිහා. කේබල් කාස් වලින් උඩට ආවට පස්සේ මේ පාරෙන් තමයි ඔයාලට බ්‍රිජ් එක බලන්න යන්න පුළුවන් වෙන්නේ. ඇත්තට මේ පාරට එන්නත් කලින් තව බ්‍රිජ් එකක් තිබුණා. මට ඒකේ වීඩියෝස් ගන්න බැරි වුණ නිසා මම මෙතන ඉඳන් තමයි vlog එක ඊට පස්සේ කන්ටිනියු කරගෙන යන්නේ. ඉතින් මෙතනත් මාරම ලස්සනයි. ඒ කියන්නේ මේ පාරේ යද්දී ගොඩාක් ලස්සනට වීව් එක ඈතින් පේනවා. ඉතින් ඔයාලා දැක්කා වගේ දැන් මේ ඈතින් පේන්නේ බ්‍රිජ් එක. ඉතින් එතෙන්ට යන්න අපි කේබල් කාස් වලින් ඇවිල්ලා ඊට පස්සේ පොඩ්ඩක් දුර පයින් යන්න ඕනේ. ඉතින් එදා පොඩ්ඩක් වැස්සා. ඒ නිසා කට්ටිය ඉතින් කුඩේ ඉහළගෙන එහෙම යනවා. මට නම් තෙමුණත් ගාණක් නැහැ කියලා මම මේ එක්ස්පීරියන්ස් එක ගත්තා. ඉතින් දැන් මම මේ යන්නේ මේ පාලම දිගේ. ඉතින් ඔයාලට පේනවා ඇති අතර මාරම ලස්සනයි වගේම ගොඩක් ලොකු පාලමක් මේක. ඉතින් ඔයාලත් බලන්නකෝ. ඉතින් අපි පල්ලෙහාට ආවට පස්සේ තමයි මේ ලස්සන ෂෝ එක දැක්කේ. ඉතින් වොන්ජු ගිහිල්ලා මේ ලබාගත් එක්ස්පීරියන්ස් එක මට කවදාවත් අමතක වෙන එකක් නෑ. ඒ වගේම මං ගියපු තැන්වලින් ඇත්තට මාරම ලස්සන තැනක් විදිහට මේක කියන්න පුළුවන්. ඉතින් ඔයාලා කැමති නම් මේ වගේ වීඩියෝස් බලන්න, ඒ වගේම මගේ පොඩ්කාස්ට්ස් බලන්න, ඔයාලා මාත් එක්ක එකතු වෙන්න මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් එහෙනම් ආයෙත් දවසක වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න.